රටම කතා වෙන ෆෝමියුලා ධාවකයා යෙවන් ඩේවිඩ් කවුද? යෙවන් ඩේවිඩ් අද වෙනකොට ලංකාවේ වැඩිපුරම කතාබහට ලක් වෙන නම බවට පත් වෙලා තියෙනවා. අවුරුදු 17ක් වගේ කුඩා වයසක ඉඳන් යුරෝ කප් 3, ස්පැනිෂ් F4 සහ UAE F4 වැනි දැවැන්ත තරඟ සඳහා F4 ධාවකයෙකු ලෙසින් සහභාගී වෙලා 2026 වන විට ජර්මානු කණ්ඩායමක් වන AIX රේසිං සමග අත්සන් කරමින් FIA ෆෝමියුලා 3 ධාවකයෙකු ලෙසින් තරඟ වැදීමට යෙවන්ට අවස්ථාව හිමි වෙනවා. ඔහු F4 ධාවකයෙකු ලෙසින් පසුගිය තරඟාවලි තුල දැක් වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් යෙවන්ට වගේම රටක් වශයෙන් අපිටත් ඒකට ගන්න පුළුවන් ළඟම හා හොඳම උදාහරණය තමයි පසුගියදා ඉතාලියේ මොන්සා ධාවනපතේදී පැවැත්වුණු යුරෝ ෆෝමියුලා විවෘත මෝටර් තරඟාවලිය. මෙම තරඟාවලිය අදියර 8කින් සමන්විත වුණා. පළමු අදියරේ පළමු වටයේදී 6 වන ස්ථානය හිමි කරගත්ත යෙවන් එම අදියරේම දෙවන සහ තුන්වන වටවලදී පළමුවෙනියා වීමට සමත් වුණා. ඒ ආකාරයෙන් තවත් වටවිහි කීපයකදී ජයග්‍රහණය ලැබමින් සහ දක්ෂතා කඩයින් පසු කරමින් ඉදිරියට ආපු යෙවන් හට පෙරේදා පැවති 8 වන අදියරේදී දෙවන වටයේදී දෙවන ස්ථානය ලබා ගැනීමත් සමග යුරෝ ෆෝමියුලා ඕපන් රොකී ශූරතාවය දිනා ගැනීමට හැකි වුණා. මේක ශ්‍රී ලාංකිකයෙකු විසින් රුකී ශූරතාවය දිනු ප්‍රථම අවස්ථාව බවට පත්වෙමින් යෙවන් ඩේවිඩ් ඉතිහාස පොතට එක් වුණා. එයින් නොනැවතුණු යෙවන් එම අදියරේ තුන්වන වටයේදී සියල්ල අභිබවමින් ජයග්‍රාහකයා බවට පත් වුණේ මිනිත්තු 27යි තප්පර 47.65ක කාලයකින් තරඟය අවසන් කරමින්. මේ අයුරින් යුරෝ ෆෝමියුලා විවෘත තරඟාවලියේ අදියර 8ම අවසන් වෙනකොට පෝලන්ත ක්‍රීඩක ටිමෙක් කුචාසි ශූරතාවය දිනාගද්දී යෙවන් ඩේවිඩ්ට එහි අනුශූරතාවය දිනා ගැනීමට හැකි වුණා. ඉතින් කාර්ටින් ධාවනපතවලින් ගමන් පටන් අරගෙන වේගවත් සිංගල් සීටර් රේසින් ලෝකයට පිවිසි යෙවන්ගේ මේ ජයග්‍රහණයන් ඔහුගේ පෞද්ගලික ජයග්‍රහණයකට වඩා එහා ගිය දෙයක් බවට පත් වෙනවා වගේම මේක ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ඉතිහාසයේ ලැබූ විශාල පෙරලියක් විදිහටත් හඳුන්වන්න පුළුවන්.